සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර එක්දින තරඟ 3කින් සමන්විත වූ එක්දින තරඟාවලියේ දෙවන එක්දින තරඟයේ අද පාසරු 3ට ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට තරඟාවලියේ පෙරමුණ ලබා ගැනීමට සමත් වී තිබෙන්නේ පාකිස්තානු කණ්ඩායමේ ක්‍රීඩා කළ පළමු වන එක්දින තරඟයේ ලකුණු 6කින් ජයග්‍රහණය කිරීමත් සමග නමුත් ඊයේ දිනේදී ආందోලනාත්මක සිදුවීමක් බවට පත් වුණේ එක්දින තරඟාවලියේ තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණයට කිලෝමීටර් 20ක් පමණ දුරින් සිදු බෝම්බ ප්‍රහාරයක් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් කීප දෙනෙකු නැවතත් මෙම තරඟාවලිය ක්‍රීඩා නොකර ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලීමත් සමග මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසන් තීරණය මේ ආකාරයට නිල නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු සඳහන් කර තිබෙනවා. මේ වන විට පාකිස්තානයේ තරඟ සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකින් කීප දෙනෙකුම ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඉදිරිපත් කරමින් නැවත දිවයිනට පැමිණීමට ඉල්ලා ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම නිල නිවේදනයේ තොරතුරු සඳහන් කර තිබෙනවා. එම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ කළමනාකාරීත්වයේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවට තොරතුරු සඳහන් කර තිබෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රීඩකයන් සමග සාකච්ඡා සිදු කර ඇති අතර කණ්ඩායමේ සෑම සමාජිකයෙකුගේම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තාන් ක්‍රිකට් ආයතනය සමගින් සාකච්ඡා කර ඇති බවට තොරතුරු සඳහන් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සියලුම ක්‍රීඩකින් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උපරිම අයුරින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර ඇති බවට නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් තරඟ සංචාරයේ ඉදිරියට සිදු කරගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ලබා දුන් නියෝග නොතකා ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසියම් ක්‍රීඩකයෙකු හෝ සමාජිකයෙකු ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට තීරණය කරන්නේ නම් මෙම සංචාරයේ බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ආදේශ ක්‍රීඩකීන් පිටත් කර හැරීමට මේ වන විට තීරණය කර ඇති බවටද තොරතුරු සඳහන් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස් නොතකා යම්කිසි ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩකයන් පිරිසක් හෝ කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔවුන්ගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට මෙම නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා. මේ අතර PTI පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ බ්‍රහස්පතින්දා දිනේදී එනම් අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරඟයේ පැවැත්වෙන දිනේදී ශ්‍රී ලංකා ක්‍රීඩකින් 8 දෙනෙකු නැවත ශ්‍රී ලංකාව බලා පිටත් වීමට තීරණය කර ඇති බවට තොරතුරු සඳහන් කරමින් ඒ අනුව අද මේ ආකාරයට මෙම ක්‍රීඩකින් 8 දෙනා දෙවන එක්දින තරඟ ක්‍රීඩා නොකර ශ්‍රී ලංකාවට නැවත පැමිණියහොත් දෙවන එක්දින තරඟයේ පැවැත්වීම සම්බන්ධයෙන් විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවට තොරතුරු සඳහන් කර තිබෙන අතර බොහෝ දුරට දෙවන එක්දින තරඟයේ පැවැත්වීමට නොහැකි වන බවටයි තොරතුරු සඳහන් කර තිබෙන්නේ. ඉදිරියේදී මේ ගැන ලැබෙන උණුසුම් තොරතුරු සහ අද තරඟයේ පැවැත්වුණොත් එම තරඟයේ පිටියේ උණුසුම් වන තොරතුරු සමගින් නැවතත් ඔයාලත් එක්ක එකතු වෙමින් බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩා ශෛලී වාසනාවන්ත දවසක්.